ඔබ කවදා හෝ සිරවී සිටින බවක් දැනී තිබේද? වෙනසක් අවශ්‍ය බව, නමුත් ඒ ආරම්භ කළ යුත්තේ කොතනින්දයි හෝ කවදාදයි නොදැන සිටියාද? අප කවුරුත් යම් අවස්ථාවකදී එවැනි හැඟීමක් අත්විඳ ඇත. වඩා හොඳ රැකියාවක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, ප්‍රීතිමත් සබඳතා මේ සියල්ල අපගේ සිහින අතර වේ. නමුත් බොහෝ විට අපි මෙම වෙනස්කම් හෙටට හෝ ඊටත් වඩා ඈත අනාගතයකට කල් දමමු. අප බොහෝ දෙනෙක් බලා සිටින්නේ නිවැරදි මොහොත එනතුරුය. මම හෙටින් පටන් ගන්නවා, ලබන සතියේ මගේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. අලුත් අවුරුද්දේ මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා වැනි පොරොන්දු අපටම දී ගන්නෙමු. නමුත් කටුක යථාර්ථය නම් එම නිවැරදි මොහොත කිසිදා නොඑන බවයි. ඒ හුදෙක් අපගේ මනස විසින් නිර්මාණය කරන ලද මිත්‍යාවකි. වෙනසක් ආරම්භ කිරීමේ බියෙන් ගැලවීමට අප දරන උත්සාහයකි. එසේනම් අපගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කුමක් වී හැකිද? අපට අද දවසම මේ මොහොතේම අපගේ ජීවිතය වෙනස් කිරීමට බලය ලබා දෙන රහස කුමක්ද? එය විශ්වාස කිරීමට අපහසුතරම් සරල දෙයකි. එය අනාගතයේ ඈත කොහේ හෝ සැගවී නොමැත. එය ඔබගේ අතීතයේ දම්වැල් වලින් බැඳීද නැත. ඔබේ ජීවිතය වෙනස් කිරීමේ මහා රහස නම් අද යන මොහොතේ ඇති බලයයි. අපට ඇත්තේ වර්තමානයේ පමණි. අතීතය දැනටමත් ගෙවි ගොස් ඇත. එය වෙනස් කළ නොහැක. අනාගතය තවමත් පැමිණ නැත. එය අපගේ අද දින ක්‍රියාවන් මත රඳා පවතී. අපට සැබවින්ම බලය ඇත්තේ මේ මොහොතේ පමණි. දැන් යන මොහොතය. ඔබේ ජීවිතයේ ඕනෑම වෙනසක් ආරම්භ විය යුත්තේ මෙම මොහොතේ විය. එසේ නොමැතිව එය හුදෙක් සිහිනයක් හෝ ප්‍රාර්ථනාවක් පමණක් වනු ඇත. මෙය හුදෙක් න්‍යායක් නොවේ. එය විද්‍යාත්මකව ඔප්පු වී ඇති යථාර්ථයකි. අපගේ මොළය නම්‍යශීලීය. ඒට නව පුරුදු ඉගෙන ගැනීමට, පැරණි ඒවා අත්හැරීමට සහ නව ස්නායු මාර්ග නිර්මාණය කිරීමට හැකියාව ඇත. මෙම ක්‍රියාවලිය නියුරෝප්ලාස්ටිසිටි ලෙස හැඳින්වේ. එයින් අදහස් වන්නේ ඔබ කුමන වයසක සිටියත්, ඔබගේ අතීතය කුමක් වුවත්, ඔබට අද දවසම ඔබගේ මොළය නැවත සැකසීම ආරම්භ කිරීම හැකිය බවයි. බොහෝ අය සිතන්නේ ජීවිතය වෙනස් කිරීම යනු විශාල ක්ෂණික පිම්බක් බවයි. නමුත් ඒ එසේ නොවේ. එය කුඩා ස්ථාවර පියවර මාලාවකි. සෑම දිනකම ගන්නා ලද එක් කුඩා පියවරක්, සෑම මොහොතකම ගන්නා ලද එක් කුඩා තීරණයක් කාලයත් සමග විශාල පරිවර්තනයකට මඟ පාදවි. මෙය සංයුක්ත බලපෑම ලෙස හැඳින්වේ. අද ඔබ ගන්නා කුඩාම ක්‍රියාව පවා හෙට දවසේ ඔබේ යථාර්ථය හැඩගස්වවි. වෙනසක් ආරම්භ කිරීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ බයයි. අසාර්ථක වීමේ බය, විවේචනයට ලක්වීමේ බය, හෝ සාර්ථක වීමේ බය පවා. නමුත් ඔබ අද ක්‍රියාත්මක වීමට තීරණය කරන විට ඔබ මෙම බයට මුහුණ දීමට සූදානම් වේ. ඔබ තීරණය කරන්නේ ඔබගේ අරමුණු ඔබගේ බයට වඩා විශාල බවයි. තවත් පොදු බාධකයක් වන්නේ පරිපූර්ණත්වයේ අපේක්ෂා කිරීමයි. අප බොහෝ විට සිතන්නේ සියල්ල නිවැරදිව සැලසුම් කරේ සියලු කොන්දේසි සපුරා ගන්නාතුරු ආරම්භ නොකළ යුතු බවයි. නමුත් පරිපූර්ණත්වය යනු ප්‍රගතියේ සතුරයි. අද දවසම ඔබ සතු ඇති දේ සමග ඔබ සිටින තත්වයේ සිටම ආරම්භ කරන්න. වැරදි සිදු වුණොත් ඒවා ලෙකුණියමේ කොටසක් ලෙස සලකන්න. පරිපූර්ණ මොහොත එනතුරු බලා සිටින්න එපා. මොහොත පරිපූර්ණ කරන්න. අපගේ අතීත අත්දැකීම් අපට ඉගෙන ගැනීමේ අවස්ථා සපයනවා. නමුත් ඒවා අපගේ අනාගතය නිර්වචනය කළ නොයුතුයි. ඔබ අතීතයේ අසාර්ථක වී ඇතනම් ඒයින් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන්න. අද දවසේ යනු අලුත් පිටුවක් පෙරළුවාට ඇති අවස්ථාවයි. අතීතයේ බර අද දවසේ ඔබේ උත්සාහයන්ට බාධා කරන්නට ඉඩ නොදෙන්න. එසේනම් අද දවසම ඔබේ ජීවිතය වෙනස් කිරීම ආරම්භ කරන්නේ කොහොමද? පළමුව, ඔබ වෙනස් කිරීමට කැමති එක් දෙයක් හඳුනා ගන්න. එය කුඩා දෙයක් විය හැකියි. උදාහරණයක් ලෙස දිනකට විනාඩි 5ක් ව්‍යායාම කිරීම, එක් සෞඛ්‍ය සම්පන්න වේලක් කාීම, දිනකට පිටුවක් ලියීම හෝ යම් දෙයක් ඉගෙන ගැනීමට විනාඩි 10ක් වෙන් කිරීම. දෙවනුව, පැහැදිලි චේතනාවක් සකස් කරන්න. ඔබ මේ කරන්නේ ඇයි? ඔබ මේන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔබගේ අරමුණ කුමක්ද යන පැහැදිලිව දැනගැනීමෙන් ඔබට අභිප්‍රේරණය පවත්වා ගැනීමට හැකිවේ. එය කුඩා වුණත් ඔබගේ ඉලක්කය දුර්ශනවාත කරන්න. තුන්වනුව, වනහාම ආරම්භ කරන්න. හෙට එනතුරු බලා සිටින්න එපා. ඔබ මේ මොහොතේ මේ වීඩියෝව නරඹන විට පවා ඔබගේ කුඩා ක්‍රියාවක් ආරම්භ කළ හැකි. ඔබගේ ඉලක්කයට අදාළ කුඩාම ක්‍රියාව කුමක්ද? එය දැන්ම කරන්න. හතරවනුව, ස්ථාවර වන්න. දිනපතාම එම කුඩා ක්‍රියාව දිගටම කරගෙන යන්න. සමහර දිනවල ඔබට එය කිරීමට නොවන අවස්ථා ඇත. නමුත් ඔබගේ අරමුණු මතක තියාගනිමින් කුඩාම පියවර හෝ ගන්න. ස්ථාවරත්වයේ යනු සාර්ථකත්වයේ යතුරුයි. පස්වනුව, ඔබටම අනුකම්පා කරන්න. වෙනසක් යනු රේකීය ක්‍රියාවක් නොවේ. බාධක, අසාර්ථකත්වයන් සහ පසුබෑම් ඇති විය හැකි. ඒ අවස්ථාවලදී ඔබටම දෝෂ නොකිරවන්න. වැදගත් වන්නේ නැවත නැගී සිටීම සහ ඉදිරියට යාමයි. මෙම ප්‍රවේශය ජීවිතයේ සෑම අංශයකටම යෙදිය හැකිය.
ඔබ සෞඛ්‍ය සම්පන්න වීමට කැමති නම් අද එක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. ඔබ නව කුසලතාවක් ඉගෙන ගැනීමට කැමති නම් අද එයට අදාළ විනාඩි 10ක වීඩියෝවක් නරඹන්න. ඔබ ඔබේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට කැමති නම් අද ඔබේ වියදම් පිළිබඳව සටහනක් තබන්න. මෙම කුඩා ක්‍රියාවන් එකිනෙක එකතු වී විශාල බලපෑමක් ඇති කරන්නේ කෙසේදයි ඔබ පුදුමයට පත්වනු ඇත. දින 30ක් 60ක් 90ක් හෝ ඊට වැඩි කාලයක් පුරා ඔබ මෙම කුඩා පියවරයන් දිගටම කරගෙන යන විට ඔබගේ ජීවිතයේ කැපී පෙනෙන වෙනස්කම් දැකීමට ඔබට හැකිවනු ඇත. ඔබේ ජීවිතයේ සෑම විශාල වෙනසක්ම ආරම්භ වූයේ එක් කුඩා පියවරකිනි. අද මේ ආරම්භ කරන්න. අපි බොහෝ විට සිතන්නේ අභිප්‍රේරණය පැමිණි විට අප ක්‍රියා කළ යුතු බවයි. නමුත් බොහෝ විට සිදුවන්නේ ක්‍රියාවෙන් පසුව අභිප්‍රේරණය පැමිණීමයි. ඔබ කුඩා ක්‍රියාවක් ආරම්භ කරන විට එම ක්‍රියාව ඔබට ජයග්‍රහණයක් පිළිබඳ හැඟීමක් ලබා දෙයි. එම ජයග්‍රහණය තවත් ක්‍රියා කිරීමට ඔබව පොළඹවයි. මෙය ධනාත්මක චක්‍රයකි. ඔබට අවට සිටින අයගේ සහයෝගය ලබා ගැනීමද වැදගත්ය. ඔබේ අරමුණු මිතුරන්, පවුලේ අය හෝ උපදේශකයෙකු සමග බෙදා ගන්න. ඔවුන් ඔබට වගවීමක් ලබා දෙන අතර ඔබට අවශ්‍ය විටදී දිරිගැන්වීම් ලබා දෙනු ඇත. ඔබ තනිවම නොවන බව දැන ගැනීම විශාල ශක්තියකි. අවසානයේදී අද දවසම ඔබේ ජීවිතේ වෙනස් කර ගැනීමට ඇති හේතුව නම් ඔබට වෙනත් දවසක් නොමැති නිසාය. අතීතයේ ඉතිහාසයකි. අනාගතයේ අභිරහසයකි. වර්තමානයේ තෑග්ගකි. එම තෑග්ග ප්‍රයෝජනයට ගන්න. ඒ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරන්න. වෙනසක් කිරීමට තීරණය කිරීමේ බලය ඔබ සතුව ඇත. ඔබට අවශ්‍ය වන්නේ එය අද දවසම මේ මොහොතේම භාවිතා කිරීමටය. ඔබේ සිහින හෙටට කල් නොදමන්න. ඔබේ හැකියාවන් අනාගතයට සීමා නොකරන්න. ඔබේ ජීවිතයේ පරිවර්තනය අදම ආරම්භ කරන්න. ඔබේ අනාගතයේ නිර්මාණය වන්නේ ඔබේ අද දින තීරණ මතය. ඔබේ ජීවිතය වෙනස් කිරීමට බලා සිටීමට අවශ්‍ය නැහැ. ඔබගේ බලය පවතින්නේ මේ මොහොතේ. එය ග්‍රහණය කරගන්න. අදම ආරම්භ කරන්න.